අද අපි කතා කරන්නේ උසස් පෙළ භූගෝල විද්‍යාවට අයත් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ කියන කොටසට ඇතුළත්ව තියෙන දත්ත සහ තොරතුරු කියන පාඩම අපි දන්නවා උසස් පෙළ දැන් එන්න ලඟ වෙනවා. ඉතින් ඒ එක්කම අපි දන්නවා ගොඩක් අය පාඩම් එහෙම හොයනවා මේ දවස්වල. ඉතින් දත්ත සහ තොරතුරු කියන පාඩම මම කලින් කරලා තිබ්බේ නැති නිසා තමයි මේ වීඩියෝ එක අලුතෙන් ගෙනාවේ. අපි දන්නවා දත්ත සහ තොරතුරු කියන්නේ අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. අපි දන්නවා භූගෝල විද්‍යාව කියන පේපර් එකේ කොටස් දෙකක් තියෙනවා. මානුෂ භූගෝල විද්‍යාව සහ භෞතික භූගෝල විද්‍යාව කියලා. ඊට අමතරව අපි දන්නවා පළවෙනි කොටසට අයත්ව තියෙන. ඒ කියන්නේ අපි පේපර්ස් දෙකකට බෙදනවනේ. ඒතර පළවෙනි කොටසට අයත්ව තියෙනවා මෙන්න මේ දත්ත සහ තොරතුරු කියන කොටස. ඒ කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් කොටසකුත් තියෙනවා. ඒක තුන්වෙනි කොටසට අදාළව තමයි ඔයාලට එන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. දත්ත යනු පළවෙනි එක තමයි දත්ත යනු. මේක අනිවාර්යෙන් ලකුණු 2ක හෝ 3ක කියන ප්‍රශ්නයකට අදාළව තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් දත්ත කියන හරිම ලේසි. ඉතින් දත්තයක් කියලා කියන්නේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකට අනුව ඔයාලට දීලා තියෙනවා විමර්ශනය හෝ විශ්ලේෂණය හෝ සඳහා රැස් කළ කරුණු සහ සංඛ්‍යා දත්ත ලෙස හැඳින්වේ කියලා. හරිද? විමර්ශනය කරන්න හරි විශ්ලේෂණය කරන්න හරි රැස් කරපු කරුණු එහෙම නැත්නම් සංඛ්‍යාවලට අපි දත්ත කියලා කියනවා. ඒකෙදි අනිත් නිර්වචනයක් විදිහට අපිට දක්වලා තියෙනවා මේවා ඒ දත්ත හෝ කියන්නේ සංඛ්‍යා හෝ කරුණු සංවිධානය හෝ සකස් කරලා නැත්නම් ඒවා දත්ත විදිහටත් ඒවා පිළිවෙලකට සකස් කරලා තිබ්බොත් ඒවා තොරතුරු බවටත් පත් වෙනවා කියලා අපි දන්න. එහෙනම් සංඛ්‍යා හෝ කරුණු කියලා කියන්නේ අපි දන්නවා මේවා අපි සාමාන්‍ය ප්‍රශ්න විදිහට අහලා ඉවර වෙලා උත්තරයක් අපි ගන්නවා. ඔව් නෑ බෑ එහෙම නැත්නම් ඔව් එහෙම එකක් තියෙන්න පුළුවන් අන්න ඒ වගේ විදිහට. ඊට පස්සේ සංඛ්‍යා විදිහට ගන්න නම් අපි දන්නවා 1 2 3 කියලා අන්න ඒ වගේ සංඛ්‍යාත්මකව අපි අංකයක් දෙන්නේ. ඉතා හොඳ නම් අංක 5. සාමාන්‍යයෙන් නිකන් හොඳ නෑ වගේ නම් අංක 1. අර මධ්‍යස්ථාන අංක 3 අන්න ඒ විදිහට දෙන අන්න ඒව තමයි අපි මේ සංඛ්‍යා විදිහට දත්ත රැස් කරන්නේ. ඉතින් ලොකුවට නැහැ සාමාන්‍ය අවබෝධයක් මේවා ගැන තියාගන්න. ඊට පස්සේ අපි යනවා දත්ත මූලාශ්‍ර කියන කොටසට. ඉතින් දත්ත මූලාශ්‍ර මේක දැන් අරක දත්තයක් යනු කියන එක සාමාන්‍ය ලකුණු 2ක හෝ 3ක වෙන්න පුළුවන්. මේ දත්ත මූලාශ්‍රය මොනවද කියලා අපි සාමාන්‍යයෙන් ඔයාලගේ දත්ත මූලාශ්‍රයන් අහන්න පුළුවන් හෝ අහන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් දත්ත මූලාශ්‍ර කියලා කියන්නේ පර්යේෂකයෙකු තම අධ්‍යයනයට අවශ්‍ය දත්ත ලබා ගන්න මූලාශ්‍ර දත්ත මූලාශ්‍රයන් කියලා කියන. ඉතින් දත්ත ලබා ගන්න ස්ථාන එහෙම නැත්නම් තැන් තමයි අපි මේ දත්ත මූලාශ්‍ර කියලා කියන්නේ. සමහර විට ඉන්ටර්විව් ඒ කියන්නේ අපි ගිහිලා මුහුණට මුහුණ අපි සම්මුඛ සාකච්ඡා තියෙනවනේ. අන්න ඒ වගේ සම්මුඛ සාකච්ඡා මගින් දත්ත එක් රැස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සංඛ්‍යා ලේඛන අපි උපයෝගී කරගන්නේ ජන 2015 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු ඒ දත් වෙනත් කෙනෙකුගේ එකක්. ඊට පස්සේ තව පොත් වලින් ගන්න පුළුවන් දත් අන්න ඒ වගේ. ඒවා තමයි මූලාශ්‍රයන් වෙන්නේ. එතකොට ඒ මූලාශ්‍රය ලබා ගන්න ඒ ක්‍රම කියන්නේ තීරණය වෙන්නේ අපේ අරමුණ අනුව. සමහර විට අපිට පුළුවන් නිකන් සාමාන්‍ය කියන්නේ අපි කඩයක් දානවා ඒ කඩේ හොඳද නැද්ද කියන එක අපි පොත් වලින් අපි හොයන්නේ නැහැනේ. අපි ගිහිල්ලා මිනිසුන්ගෙන් අහලා දැනගන්න. අන්න ඒ වගේ හොයාගෙන ක්‍රම තීරණය වෙනවා අපේ අරමුණ අනුව. අපි මේව කරන අරමුණ අනුව. ඊට පස්සේ මේ ලබා ගන්න දත්ත මූලාශ්‍රයන් පාතමික දත්ත සහ ද්විතීක මේ දත්ත විදිහට අපි කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඊට අමතරව මේ මූලාශ්‍ර දත්ත මූලාශ්‍රයන් අපිට ප්‍රස්ථාර රූප සටහන් සිතියම් විදිහට ඇඳලා ඒවා පෙන්눔 කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යනවා දත්තවල විශේෂ ලක්ෂණ වලට. අපි දන්නවා දත්ත මූලාශ්‍ර කතා කරා දත්ත යනු මොකද්ද කතා කරා. දත්තවල තියෙන විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි යාවත්කාලීන කිරීමට ඇති හැකියාව. දත්ත යාවත්කාලීන කරන්න පුළුවන්. අපි දන්නා 2015 තිබ්බ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු දත්ත මේ 2025ට හරියන්නේ නැහැ. ඒක සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජන සංඛ්‍යාව වෙනස් වෙනවනේ. අන්න ඒවා හැබැයි අපිට පුළුවන් මේවත් දත්ත එකතු කරලා අපිට ඒවා මේව කරලා පිළිවෙලකට හදලා ඉවර වෙලා ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ මේවා නැවත අපිට යාවත්කාලීන කරන්න පුළුවන්. 2024 එක නෙවෙයි 2025 ඉතින් දැන් 26ට එනකොට 25 එක නෙවෙයි 26ට එන්නේ. අන්න ඒ වගේ යාවත්කාලීන නැවත අලුත් කරන්න පුළුවන් කියන එක තමයි මේ යාවත්කාලීන කරනවා කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අප්ඩේට් කරනවා. ඊට පස්සේ
දත්ත ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වශයෙන් ලබාගත හැකිය. ප්‍රමාණාත්මක කියලා කියන්නේ අපිට සංඛ්‍යා විදිහට අපි ගන්න. ඒ කියන්නේ 1 2 3 4 5 අන්නේ විදිහට අපි ඒ කැමැත්ත පිළිවෙලට අපි ගන්නවා. ඊට ගුණාත්මක දත්තයක් කියලා කියන්නේ එකට මොනවම හරි උත්තරයක්. ඔව් නෑ බෑ අර සමහර වෙලාවට ඔයාලට හම්බෙලා තියෙනවද ඇග්‍රි ඩිස්ඇග්‍රි ස්ට්‍රෝන් ඇග්‍රි ඒ වගේ කැමති අකමැති වඩාත් කැමති වඩාත් අකමැති යන්නේ අන්නේ වගේ තමයි ගුණාත්මක දත්තයන් කියලා කියන්නේ. ඊට පස්සේ දත්ත අවශ්‍ය ඕනෑම ආකාරයකට ගබඩා කර තැබිය හැකි. අපිට ඒක දෘඩාංග සහ මෘදුකාංග වල අපිට ඕන විදිහකට අපිට දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන්. ගබඩා කරගත් දත්ත අවශ්‍ය පරිදි නැවත භාවිතයට ගැනීමට ඇති හැකියාව. අපි දෘඩාංග හෝ මෘදුකාංග වල තියෙන දත්ත අපිට ඕනෑම අවස්ථාවක ඕනෑම විදිහකට අපිට භාවිතයට ගන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා දත්ත මගින් කාලීන සහ අවකාශීය ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ලැබේ. ඉතින් අපි දාලා 2015 එක නෙවෙයි 2025 තියෙන ජනසංඛ්‍යාව වෙනස් වීම. එතකොට කාලීන වශයෙන් සහ අවකාශීය වශයෙන් මේ ව්‍යාප්තිය පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. 2015 මොනරාගල දිස්ත්‍රික්කයේ ජනසංඛ්‍යාව මෙච්චරයි 2025 මොනරාගල ජනසංඛ්‍යාව මෙච්චරයි කියලා. අන්නේ කාලීන සහ අවකාශීය ව්‍යාප්තිය. ඊට පස්සේ කතා කරන දත්තවලට ගැලපෙන විශ්ලේෂණ ක්‍රම යොදා ගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමට ඇති හැකියාව. දත්තවලට ගැලපෙනම විශ්ලේෂණ ක්‍රමයක් යොදාගෙන ඒවා විශ්ලේෂණය කිරීමට ඇති හැකියාවත් මේ දත්තවල තියෙන විශේෂ ලක්ෂණයක්. ඉතින් මේ දත්තවල තියෙන මේ විශේෂ ලක්ෂණ 6ක් අපි කතා කරා. මේ 6න් අනිවාර්යයෙන්ම 3ක්වත් පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඉතින් උදාහරණ දාන්න පුළුවන් හැම තැනකදීම උදාහරණයක් දාලා පෙන්නන්න. 2015 මෙච්චර 2025 මෙච්චර අන්නේ වගේ සංඛ්‍යාත්මක දත්ත ඔයාලා ඉදිරිපත් කරනවා නම් තවත් ඔයාලගේ උත්තරේ සාර්ථකයි. ඒ වගේම ඔයාලා මේක ඔප්පු කරලා පෙන්නනවා මේ උත්තරේ තමයි හරි කියන එක. ඒ අනිවාර්යෙන් කරුණු 3කටවත් ඔයාලා ලෑස්ති වෙලා ඉන්න. ඊට පස්සේ අපි කතා කරන දත්ත වර්ග. දත්ත වර්ග අපි මෙතනදී 4ක් ප්‍රධාන වශයෙන් 4ක් කතා කරනවා. පළවෙනි එක තමයි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත, දෙක තමයි ප්‍රාථමික දත්ත සහ ද්විතීක දත්ත, 3 තමයි සන්තතික දත්ත සහ විවික්ත දත්ත, 4 අසමූහිත දත්ත සහ සමූහිත දත්ත කියලා. ඉතින් මේවා අපි එකින් එක කතා කරන මොනවද මේ දත්ත? මේවා උදාහරණත් එක්ක මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඔයාලට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්තවල ලක්ෂණ වගේ දේවල් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අහනවා. ඊට ප්‍රාථමික සහ ද්විතීක දත්තවල ලක්ෂණ අහන්න පුළුවන්. ඊට පස්සේ මේවා සාමාන්‍ය උදාහරණ වල ප්‍රාථමික දත්තයක් කියන්නේ මොකක්ද කියලා හරි මේ දැනගෙන ඉන්න ඕනේ තමයි. MCQ එකේදී ඔයාලගෙන් අහන්න පුළුවන් මේ අතරින් ප්‍රාථමික දත්තයක් වන්නේ. ඊට මේ අතරින් ද්විතීක දත්තයක් වන්නේ. එහෙම නැත්නම් නොවන්නේ කුමක්ද? අන්න ඒ වගේ අහනකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන අනිවාර්යෙන් මේ මොන වගේ දත්තයක්ද කියන එක. හරි. අපි යමු ඉස්සරහට ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත. ප්‍රමාණාත්මක දත්තයක් කියලා කියන්නේ අපි කලිනුත් කිව්වා අපි සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන. ගුණාත්මක කියලා කියන්නේ සාමාන්‍ය වචන භාවිතයෙන් ඉදිරිපත් කරන එක. ඒතර සංඛ්‍යාත්මක නිරූපණය කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත වේ. සංඛ්‍යාත්මක ඉදිරිපත් නොකරන දත්ත ගුණාත්මක දත්ත වේ කියලා අපි මෙතනදී සරලවම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් මෙතන කියනවා ප්‍රමාණාත්මක දත්තයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලගෙන් දාලා තියෙනවා. ඉතින් ප්‍රමාණාත්මක දත්ත ලෙස යම් පුද්ගලයෙක් මාස 6ක කාලයක් තුල රාජකාරියට වාර්තා කළ දින ගණන දැක්විය හැකි. කියන්නේ සංඛ්‍යාත්මකව ඔයාලගෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක ප්‍රමාණාත්මක දත්තයක්. එහෙම නැත්නම් අපි කියනවා බඩු මිලදී ගැනීමේ මුදල් ප්‍රමාණය මොකද ආදායම් ප්‍රමාණය අන්න ඒ වගේ අපි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්නේ. අන්න ඒ වගේ දත්තයක් අපි ප්‍රමාණාත්මක දත්ත කියලා කියනවා. ඊට පස්සේ ගුණාත්මක දත්ත කියන්නේ සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්නේ නැති ඒවනේ සාමාන්‍යයට මිනුමක් භාවිතා කිරීම ගොඩක් වෙලාවට පහසු වෙන. ඒ කියන්නේ ගුණාත්මක දත්ත ආහාර වර්ණය, වයනය, රසය, ගන්ධය ආදී ලක්ෂණ විස්තර කිරීමක් පෙන්වා දිය හැකිය. වර්ණය කියන ආහාරයක වර්ණය, ගන්ධය කියන දෙයක් අපිට සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න බෑනේ. අපිට ඒක ඉදිරිපත් කරන්න පුළුවන් වර්ණය කියන එක මොන වගේද? රතු, කහ, ගන්ධය කියන එක සුවඳ හෝ ගඳයි. අන්න ඒ වගේ දේවල් වලින් අපිට විස්තරාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට තමයි එන ගුණාත්මක දත්ත කියන්නේ. ඔයාලට මේ පාඩම කරගෙන යද්දි කුමන හෝ තැනක මොනවම හරි ගැටලුවක් එනවා නම් අනිවාර්යෙන් පහලින් මැසේජ් එකක් දාලා තියන්න, කමෙන්ට් එකක් දාලා තියන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අපි ඒකට රිප්ලයි කරනවා. ඊට අමතරව මම ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා WhatsApp link එක, ඊට පස්සේ අපේ FB link එක, ඊට අමතරව Telegram link එක. Telegram link එකෙන් ගිහිල්ලා ඔයාලට
මේ අවශ්‍ය කරන නෝට්ස් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. FB එකෙත් මම අප්ලෝඩ් කරලා තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. WhatsApp එක හරහා ඔයාලට අපි මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ඉතින් ඔයාලට පහසු විදිහකට මේ දේවල් කරගෙන යන්න. ඉතින් එක්සෑම් උත් ළඟයි. තව මාසයක් දෙකක් වගේ තියෙන. ඉතින් මේ පේපර්ස් හරි එහෙම අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ අපි යනවා ප්‍රාථමික සහ ද්විතීයික දත්ත කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න. ඉතින් ප්‍රාථමික දත්තයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අද අපි දන්නවනේ පරීක්ෂකයෙක් ශේෂ්ත්‍රයට ගිහිල්ලා දත් එක්ක රැස් කරනවානේ. අපි දන්නවා මොනවද ඉන්ටර්විව් එක මොනවද සම්මුඛ සාකච්ඡාවක් ඒ වගේ සාකච්ඡා මොනවාම හරි දෙයකින් ගෲප් වශයෙන් අපි දත්ත රැස් කරනවා නම් අන්න ඒක අපි කියනවා ප්‍රාථමික දත්තයක් කියලා. හරිද? පරීක්ෂකයෙක් ගිහිල්ලා ඒ ශේෂ්ත්‍රයට ගිහිල්ලා දත් එක්ක රැස් කරනවා නම් තමන්ගේ කාලය, ශ්‍රමය, පිරිවැය ඒ වගේ දේවල් වැය කරලා එයා දත් එක්ක රැස් කරනවා. අපි ඒකට කියන ප්‍රාථමික දත්තයක් කියලා. ඊට අමතරව ද්විතීයික දත්තයක් කියලා කියන්නේ එහෙනම් ඒ වෙනත් කෙනෙකු ඉදිරිපත් කරලා තියෙන දත්ත. ඒ කියන්නේ අපි පොතක් මාර්ගයෙන් ඉන්ටර්නෙට් එකෙන් Google එකෙන් මොනෝම හරි දෙයකින් අපි දත්තයක් අරගන්නන එක ද්විතීයික දත්තයක්. අපි කියන්නේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ඉදිරිපත් කරන දත්ත තියෙන්නේ. ඒ දේවල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒව එයාලගේ දත්තනේ අපි ගන්නව නම් ගන්න. අන්න ඒ දත්ත වෙන්නේ ද්විතීයික දත්තයක්. එක දෙවනි අපි තමයි දෙවනි පාර්ශවය වෙන්නේ. එයාලා පළවෙනි පාර්ශවය සහ අපි දෙවනි පාර්ශවය වෙන නිසා තමයි අපි ඒක ද්විතීයික දත්තයක් කියලා කියන්නේ. හරිද? මේ උදාහරණ දීලා තියෙන උදාහරණ මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා සන්තතික දත්ත හා විවික්ත දත්ත කියන්නේ මොකක්ද කියලා බලන්න. ඉතින් සන්තතික දත්තයක් කියලා කියන්නේ දත්ත තුල ගැබ්ව තියෙන වටිනාකම් වල ස්වરૂපය අනුව මේවා වර්ග කරන්න පුළුවන්. දත්තයකින් කියවෙන වටිනාකම් අඛණ්ඩව වියදිය හැකි නම් මේවා සන්තතිකයි. ඒවා අඛණ්ඩ උස බර කියන දේ අඛණ්ඩව අපිට විහිදවන්න පුළුවන්නේ. අන්න ඒවා සන්තතිකයි. හරිද? හැබැයි අඛණ්ඩව විහිදීමක් නැති ඒවා විවික්ත දත්ත කියලා අපි හඳුන්වනවා. හරිද? අඛණ්ඩව විහිදුවන්න බැරි නම් ඒවා විවික්ත දත්ත කියලා අපි හඳුන්වනවා. මොනවාද? පවුලක දරුවන් සංඛ්‍යාව. අනුරාධපුරයේ තියෙන වැව් සංඛ්‍යාව. හරිද? පවුලක තියෙන දරුවන් ගණන අපිට විහිදීමකින් අපිට පෙන්වන්න බෑනේ. හරිද? ඊට පස්සේ වැව් ගානත් අපිට විහිදීමකින් පෙන්වන්න බෑ. මේක එක මේක දෙක එහෙම කියලා අපිට පෙන්වන්න බෑ. හැබැයි අපිට උස බර කියන දේවල් අපිට උස වැඩිම කෙනා මෙයා දෙවනි කෙනා මෙයා තුන්වෙනි කෙනා මෙයා කියලා අපිට එහෙම විහිදවල පෙන්වන්න පුළුවන්. හරිද? අන්න ඒව එහෙනම් සන්තතිකයි අපිට විහිදීමක් පෙන්වන්න බැරි ඒවා විවික්තයි කියලා අපි කියනවා. හරිද? කන්ටිනියස් සහ ඩික්‍රීට් කියලා කියනවා. ඊට පස්සේ අසමූහිත දත්ත සහ සමූහිත දත්ත. ඒ වචනේම ඔයාලට පැහැදිලි වෙනවා සංවිධානය කළ හෝ නොකළ කියන එක. සංවිධානය කරපු ඒවා තියෙනවා නම් ඒ සමූහිත දත්ත විදියටත් සංවිධානය නොකරපු ඒවා තියෙනවා නම් ඒවා අසමූහිත දත්ත විදියට තමයි අපි නම් කරන්නේ. ඉතින් මෙතන උදාහරණේම දාලා තියෙන ඉතින් පන්තියක සිසුන් භූගෝල විද්‍යාව විෂයට තුන්වන වාර විභාගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය දත්ත අමුදත්ත ලෙස පෙන්වා දිය හැකිය. මේවායේ දත්ත කාණ්ඩ කිරීමක් සිදු නොවේ. මේ අසමූහිත දත්ත සමූහිත දත්ත බවට පරිවර්තනය කිරීමට හැකිය. ඉතින් අපි දන්නවා අපි ඕන වාර විභාගයක ලකුණු ගත්තට පස්සේ ඒවා අපි සංවිධානය කළා නෑනේ. හැබැයි ඒව සංවිධානය කරොත් ඒවා සමූහිත දත්ත බවට අපිට පරිවර්තනය කරන්න පුළුවන්. නිකම්ම තිබ්බොත් ඒක අසමූහිත දත්තයක් වෙනවා. පිළිබලකට නැතුව තිබ්බොත් අසමූහිත එක්කෙනෙක්ට 100යි ඊට පස්සේ 0යි ඊට පස්සේ 50යි ඔහොම තිබ්බහම ඒක පිළිවෙලක් නෑ. හැබැයි අපිට ඒක වැඩි එකකින් ඉඳන් අඩු එකට හෝ අඩු එකකින් ඉඳන් වැඩි එකට අපිට පිළිවෙලකට සකස් කරොත් ඒක සමූහිත දත්තයක් වෙනවා කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ දත්ත අපිට පුළුවන් විශාල දත්ත සංඛ්‍යාවක් එනවනම් පන්ති පාන්තර අනුව අපිට ඉදිරිපත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ අපි මේ දත්ත රැස් කිරීමේ කියන ක්‍රම අපි ඉදිරියේදී ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. දැනට අපි මේ කොටස් ටික හොඳට අවබෝධයක් ලබා ගන්න. අපි ඊට පස්සේ ප්‍රාථමික දත්තවල ලක්ෂණ මේ දත්තවල ලක්ෂණ අපි පහස් පේපර්ස් ප්‍රශ්නත් එක්කම අපි ඔයාලන්ට ඉදිරියේදී කරගෙන යන දැනට මම මේකේ පොඩි සමරියක් දෙන්නම්. ප්‍රාථමික දත්ත රැස් කරන ක්‍රම තමයි සමීක්ෂණ ප්‍රශ්නාවලි සමූහ සාකච්ඡා මගින් සිද්ධ කරනවා. ඊට පස්සේ මිනුම් ක්‍රම භාවිතා කරන ඊට පස්සේ නිරීක්ෂණවල ඍජු නිරීක්ෂණ සහ සහභාගීත්ව නිරීක්ෂණ කියන ඒවත් භාවිතා කරනවා. ඉතින් ඉදිරියේදී යද්දී මේ වගේ ද්විතීයික දත්ත රැස් කරන ක්‍රම ඊට පස්සේ ප්‍රාථමික දත්ත සමීක්ෂණ ගැන ඒවා වෙන වෙනම ඔයාලට
මම කියල් දෙනවා. ඉතින් දැනට මේ ටික ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට ඒවා පැහැදිලිවම කියලා දෙන්නම්.